ආයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් ඔන්න වෙනද වගේම අදත් ඔයාලට වීඩියෝ එකක් කරන්න හිතුවා. ඇත්තටම මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ මෙන්න මේ කර්ම දෝෂ කියන මාතෘකාව පිළිබඳව. මම ඊට කලින් කරපු වීඩියෝ එකෙත් මෙන්න මේ කර්ම දෝෂ කියන කාරණේ කිව්වාට මේ ගැන විග්‍රහයක් කරේ නැහැ. ඉතින් අද මේ වීඩියෝ එක අන්නේ විග්‍රහය ඉල්ලපු කට්ටියට තමයි. හරිද? එතකොට කර්ම දෝෂයක් කියන කාරණේ අපි ගත්තහට පස්සේ ඒක අපි කියන්නේ තුන් කාලයටම අයත් වෙනවා. හරිද? ඒ කියන්නේ අතීතය, වර්තමාන, අනාගතය කියන කාල තුනටම මෙන්න මේ කර්ම දෝෂ කියන කාරණා අයිති වෙනවා. හැබැයි අපි ජීවත් වෙන මේ වර්තමානයට බලපෑම් ඇති කරන කර්ම දෝෂ සිදුවන්නේ අපි අතීතයේ කර කියපු ධාරණා අනුවයි. පැහැදිලිද? ඒ කියන්නේ ඔබ හෝ මං හෝ පෙර ඉපදිලා ඉඳී යම් ආත්ම භවයක කරා වූ යම් ක්‍රියාවක් කර්මයක් ලෙස අප පසුපස එන්න පුළුවන්. හරිද? අන්නේ කර්මයක් ලෙස අපු පසුපස ඇවිල්ලා මේ ආත්මය තුලදී ඒක අපිට විපාක දෙනකොට අපි ඒක හඳුන්වනවා කර්ම දෝෂයක් කියලා. කොහොමද මෙන්න මේ කර්මයක් ඇති වෙන්නේ? උදාහරණයක් විදියට හිතන්නකෝ ඔබ එක ගෙදරක සහෝදරියක් කියලා. ඒ කියන්නේ එක ගෙදරක සහෝදරියන් දෙදෙනෙක් කියලා හිතන්නකෝ. හරිද? එතකොට මේක එක සහෝදරියෙක්ට විවාහයක් හරියනවා අපි කියන්නේ හොඳ ගුණ යහපත් සහ අපි කියන්නේ හොඳ සල්ලි භාගය තියෙන තැනකින්. එතකොට අනික් තරුණියට එහෙම කෙනෙක් හමුවන්නේ නැහැ. එයා අපි කියන්නේ අර දුප්පත් කෙනෙක් බැඳලා අවලස්සන කෙනෙක් බැඳලා ජීවිතේ අපි කියන්නේ බොහොම දුකින් කල් ගෙවන කෙනෙක්. එතකොට මෙන්න මේ අර දුකින් කල් ගෙවන තරුණියට අර සහෝදරිය ගැන අනිත් සහෝදරිය ගැන තමන්ගේ එකකුස උපන් සහෝදරිය ගැන ඉරිෂ්‍යාවක් තරහක් වෛරයක් ඇති වෙලා මෙයා මොනයම් හෝ ක්‍රමයකින් හිතන්නකෝ විනබන්ධනයකින් හරි එහෙම නැත්නම් වසවිසක් දීලා හරි එහෙම නැත්නම් කවුරු හරි ලවා ගහලා මරලා හරි යම් ආකාරයකින් අන්නාර පෞල් ජීවිතේ විනාශ කරනවා. පැහැදිලිද? විනාශ කරලා මෙයා සතුටු වෙනවා. ඒ ආත්මේ හරි මං අර කිය පෞල් ජීවිතේ විනාශ කරා. දැන් ඒකිට කරන්න දෙයක් නැහැ. දැන් මටත් වැඩි අන්ත තත්ත්වයක ඒක ඉන්නේ කියලා ඒ ආත්මේ අන්නේ සතුටු වෙනවා. එතකොට අන්න ඒ ක්‍රියාව කරලා ඒ ආත්මේ ලැබපු ඒ සතුටට හරිද? ඒ කියන්නේ අනේ මෙහෙම වුණා මේ වගේ දෙයක් කියලා මට සතුටුයි කියලා ඒ ඇති වෙච්ච සිතුවිල්ල එවෙලෙම කර්මයක් විදියට මේ විශ්වයට එකතු වෙනවා. පැහැදිලි නේද? ඒ කියන්නේ ඔයාගේ ගිනුමට ඒක කර්මයක් විදියට බැර වෙනවා. හරිද? එතකොට ඔයා ඉස්සරහට හරිද? ඒ කියන්නේ ඊළඟට ඉපදෙන ආත්ම භවය ඔයා ඉපදෙනකොටම අන්න අර කර්ම ශක්තිය ඔයාට බලපාන්නේ කොහොමද කියන කාරණේත් එක්කයි ඔයා ඉපදෙන්නේ. පැහැදිලිද? උදාහරණයක් විදිහට අපි හිතමුකෝ ඔයා ඉපදෙනකොට ඔයාගේ අම්මා තාත්තා මැරෙනවා. එතකොට ඔයා සදා අනාථයෙක් අනාථ මඩම් වල ජීවත් වෙනවා. හරිද? අන්න එහෙම ඔය කර්මයේ විපාක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ඉපදුනාට ඔයා කන වැන්දුම වල කසාද හරියන්නේ නැහැ. අන්න ඒ විදිහට අර කර්මයේ විපාක දෙන්න පුළුවන්. පැහැදිලි නේද? තවත් විදිහකට ඔයා කසාද බැඳලා ළමයිතුත් හදවට පස්සේ ඔයාගේ සැමිය ඔයාව දාලා වෙන කෙනෙක් එක්ක ගිහලා සතුටින් ජීවත් වෙන්න පුළුවන්. අන්න කර්මයේ විපාක දෙනවා. අන්නේ ආකාරයට ඔබ ඇතුළු මා ඇතුළු අප සියලු දෙනාම ඉපදෙනකොටම මෙන්න මේ කර්ම ශක්තිය කෙසේද අපිට බලපවතින්නේ කියන කාරණයක් එක්ක තමයි අපි මේ ලෝකෙ තුල අපි කියන්නේ ඉපදිලා වැඩ කටයුතු කරන්නේ. පැහැදිලිද මම මේ කියන කාරණය? එතකොට මෙන්න මේ කර්ම ශක්තිය බලපවතින්නේ කොහොමද? හරිද? කර්ම ශක්තියක් කියන දේ අපිට විපාක දෙනවා අපි මේ හඳුන්වන නවග්‍රහයන් කියනා වූ මෙන්න මේ ග්‍රහ කොටාස හරහා. අපි කියන්නේ රවි චන්ද්‍ර කුජ ගුරු ශුක්‍ර රාහු කේතු කියලා. හරිද? ඒ කියන්නේ මේ නවග්‍රහයන් කියලා අපි හඳුන්වන්නේ. මෙන්න මේ නවග්‍රහයන් හරහා තමයි මෙන්න මේ කර්ම ශක්තියින් අපිට බලපැවැත්ම දෙන්නේ. හරිද? එතකොට අපි කියන්නේ අපි කරපු කර්මය අනුව ඒකේ තියෙන අපි කියන්නේ බරපතලකම අනුව මේ ග්‍රහයින්ගේ බලපෑම අපිට මොනතරම් ඇති වෙනවද කියන කාරණේ පිළිබඳව තීරණය වෙන්නේ. ඉතින් මෙන්න මේ කර්ම ශක්තියක් තියෙන කෙනෙක් මේ කර්ම ශක්තියක් අහෝසි කරගන්න කැමති. හරිද? ඒ කියන්නේ එයා දන්නවා මට මෙහෙම කර්මයක් කරලා තියෙනවා. මට මේක අහෝසි කරගන්න ඕනේ. ඒ කියන්නේ මේ කර්මය මට මෙතනින් නතර කරගන්න ඕනේ. මේ කර්ම ශක්තිය මට මග අරින්න ඕනේ කියලා. අන්න ඒ වගේ කෙනෙක්ට පුළුවන් මේ ආධ්‍යාත්මික ශක්තියින් හරහා ඔබේ කර්ම දෝෂයේ මුලට ගිහිල්ලා කර්ම දෝෂය හොයාගන්න පුළුවන්. ඒ ගුරුවරයෙක් හෝ යම්කිසි අයෙක් ලව්වා මෙන්න මේ කර්ම ශක්තිය හැදුන ආකාරයත්. ඒ කියන්නේ මේ කර්ම ශක්තියට හේතු වුණ ඔබේ
ක්‍රියාවත් සහ මේ කර්ම ශක්තිය බිඳින්න අහෝසි කරන්න සහ මගහරින්න මේ ආත්ම භවයේදී ඔබට කර හැකි කුසලයක් මොකද්ද කියන එක ඒ කෙනාගෙන් බලා ගන්න පුළුවන්. හැබැයි හැම කර්ම දෝෂයකටම මේක කරන්න බෑ. සමහර කර්ම දෝෂ තියෙනවා ඒවා අපි කියන්නේ ගෙවන්නම වෙනවා. අපේ ලෞතර බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ශරීරයේ බුදු වුණාට පස්සේ පොඩි අම්මෝ ලේසලවීමක් වුණානේ ඒ කර්ම ශක්තියක් ගෙව්වා. අන්න ඒ වගේ ඔබම ඇතුළු හැම දෙනාටම අපි කරපු කර්ම ශක්තිය අපිට අහෝසි කරගන්න වගේම මගහැරව ගන්න ඒ වගේ වෙන යහපත් බලපෑම් නැති කරන්න පුළුවන් දේවල් තියෙනවා වගේම සමහරක් කර්ම ශක්තියින් තියෙනවා ඒවා ගෙවන්නම වෙනවා. ඒවට කාටවත් විසඳුම් හොයන්න බෑ. ඒක අපි කියන්නේ ඒ තියෙන කාලවකවානුව ඔබට ගෙවන්නම වෙනවා. හැබැයි මෙන්න මේ විසඳුම් ගන්න පුළුවන් කර්ම ශක්තියින් තියෙන අය මේ ගැන සැලකිලිමත් වෙන්න ඔබ අපි කියන්නේ මේ ආධ්‍යාත්ම පරීක්ෂාවත් තුළින් ඔබ මේ කාරණා පළපුරුදු කෙනෙක් ලව්වා බලවගෙන මේවට ප්‍රතිකර්ම කරගන්න. දැන් අපි දන්නවා ගොඩක් අය මෙන්න මේ Facebook වල YouTube වල අපිට කතා කරලා සමහර තැන්වල දානවා අනේ කොච්චර වින කැපුවත් වැඩන්නේ මොන ආරක්ෂාව දැම්මත් වැඩන්නේ මට කවුරු හරි විනයක් කරනවා. කොහෙන් හරි මගේ අකට දිෂ්ටියක් රින්ගනවා. ඉතින් ඇයි ඒ කාරණේ එහෙම වෙන්නේ? ඒ කාරණේ එහෙම වෙන්න මෙන්න මේ කර්ම දෝෂය කියන එක ඍජුවම බලපෑම් ඇති කරනවා. ඒකට හේතුව තමයි මිනිස්සේ හොඳ වෙලා ග්‍රහය බලවත් වෙලා රාජ්‍යෝග ඇවිල්ලා ඒ මිනිස්සේ ජීවිතේ දිනන කෙනෙක් නම් අපි කොච්චර විනබන්ධනේ මිනිස්සෙට කරත් වැඩක් නැහැ. අර යහපත් ගහ බලපෑම සහ ඒ මිනිස්සෙගේ කුසල් කර්ම කුසල් ශක්තිය ඇතුලේ අර විනබන්ධනේ අක්කු ප්‍රේතයෝ කියන ඒවා නිකන් අපි කියන්නේ අර ගඟට කැපුවෝ ඉනිහා සමානයි. ඒ කිසි දෙයක් ඒ මනුස්සයර වදින්නේ නැහැ. හැබැයි ඒක අනිත් පැත්ත නරක ග්‍රහචාරයේ තියෙන කෙනෙක්ට අපි කියන්නේ විනයක් කරන්න ඕනේ මනුස්සයෙක් හිතුවත් ඇති මූ සුන්නත් දූලි වෙලා අනේ මූ අද යන ගමන වෙන්න එපා කිව්වත් ඒ මනුස්සයට ඒක වෙනවා. ඒ කියන්නේ මේ මනුස්සයගේ ග්‍රහ ශක්තිය අපි කියන්නේ දුර්වලයි. ග්‍රහයන්ගෙන් එන්නේ අහිතකර ශක්තියින්. එයා කර්මයක් විපාක ගෙවමින් යන කාලයක්. ඉතින් අන්න ඒ වගේ කෙනෙක්ට මෙන්න මේ විනබන්ධන කපලා දෝසයින් කරත් ඒ කියන්නේ මොන තරම් හොඳට කරන දේවාලකින් කරත් නැවතත් දෝෂය ශරීරගත වෙන්න පුළුවන්. නැවතත් විනයක් වදින්න පුළුවන්. මොන ප්‍රබල ආරක්ෂාව දැම්මත් ඒ ආරක්ෂාව තියෙද්දි දෝෂ එන්න පුළුවන් එකට. සාමාන්‍යයෙන් ආරක්ෂාවක් කියන්නේ මිනිස්සෙගේ ඕරා එකට පිටින් යොදන යම්කිසි ශක්තියකින් ඒ මිනිස්සයා ආරක්ෂා කිරීමත් ඕරා එකට තව ටිකක් අපි කියන්නේ අර පලියක් වීමත් කියන තාරණයක් තමයි මේ ආරක්ෂාවෙන් වෙන්නේ. එතකොට මේ අයහපත් ග්‍රහ ශක්තියෙන් කර්ම දෝෂ ගෙවයි යන අයට මේ ඕරා එක ගොඩාක්ම අපි කියන්නේ තියෙන්නේ අඩු එළියක. ඒ කියන්නේ ඕරා එකේ දීප්තියක් නැහැ. ඒ මොහොතේට ආරක්ෂාවක් නැහැ. තමුන්ගේ ශාරීරිය තුළ ප්‍රතිශක්තිකරණයක් නැහැ. හරිද? එතකොට අන්න ඒ වගේ මිනිස්සෙට මෙන්න මේ අපි සූර්යයක් යදුවත් ඒ සූර්යයේ ඒ ශරීරයට පත්‍යයන් වෙලා බලපිහිටන්නේ නැහැ. මොකද මේ මිනිස්සේ නීච වෙලා ග්‍රහචාරය අන්තිම නරක කාල දසාවක තමයි යන්නේ. එතකොට සූර්යයට විතරක් බෑ මේ මිනිස්සයා අල්ලන් ඉන්නේ. ඒ කියන්නේ මිනිස්සෙකින් කිසිම සපෝට් එකක් නැහැ මේ සූර්යෙන් යොදන ආරක්ෂාවට. එතකොට අපි කියන්නේ මොන සූර්යයක් යදුවත් වැඩක් නැහැ. මේව නවත්තන්න බෑ. අන්න ඒ නිසයි කියන්නේ මේ වගේ නිතර විනබන්ධන දෝෂ ශරීරගත වෙනවා නම් ඔබ චුට්ටක් පළපුරුදු කෙනෙක් ලව්වා ආධ්‍යාත්මික ශක්තියක් තියෙන කෙනෙක් ලව්වා බලන්න ඔබ මොකද්ද මේ ගෙවන කර්ම දෝෂය කියන එක බලලා ඒ කර්ම දෝෂයට පිළියමක් කරගන්න පුළුවන් නම් ඒ මිනිස්සය ලව්වා ඒ පිළියම් ටික කරගෙන අන්න විනබන්ධනය කපල ඔය ආරක්ෂාව දාගන්න. එතකොට වෙන්නේ ඔයාගේ සංසාරේ තිබුණ අකුසල ශක්තිය අර කෙනා කරන්න කියන පිළිවෙතෙන් ඒක අපි කියන්නේ අහෝසි වෙලා ගිහිල්ලා එතනින් එහා සංසාරේ ඔයාට තියෙන කුසල් ශක්තියින් ඔයාට එකතු වෙනවා. එතකොට ඔයා මේ ආත්මේ කරන කුසල ශක්තියින් ඔයාට එකතු වෙනවා. එතකොට අන්න ඔයාගේ ශාරීරිය දීප්තිමත් වෙනවා. ඔයාගේ පෙරපින් ඔයාට පළ දෙනවා. ඔයාගේ ඕරා එකේ පවර් එක වැඩි වෙනවා. අන්න එතකොට පිටින් දාන ආරක්ෂාවත් අරකට ගිහිල්ලා අපි කියන්නේ කනෙක්ට් වුණාම බිඳින්න බැරි බලයක් ඔයා වටා නිර්මාණය වෙනවා. හරිද? අන්න එතකොට තමයි ඔයා සක්සස් වෙන්නේ. කියන්නේ ඔයාගේ සියලුම දේවල් දියුණුවට වෙන්නේ. හරිද? ඔයාට ලෙඩ රෝග නැති වෙනවා. ඔයාට තිබ්බ ව්‍යාපාරික ප්‍රශ්න මුදල් හදල්ව ළඟ හිකකම් මේවා හරියනවා. ඔයා ලස්සන වෙනවා. ඔයාගේ වචනය මිනිස්සු අහන ඔයාට ගරු කරනවා. සමාජයේ තැන ලැබෙනවා. ඉතින් මෙන්න මේ වගේ කාරණා කරගන්න නම් මෙන්න මේ කර්ම දෝෂ කර්ම ශක්තියින් කියන කාරණා පිළිබඳව ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඉතින් අන්නේ ඔයා නොදැන හිටියා නම් අද මේ වීඩියෝ එක අහලා මේ කාරණා දැනුවත් වෙන්න ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා මට ඕනි වෙලාවක කතා කරලා අහන්න. ඒවට අපි කියන මුදල් අය කිරීමකින් තොරව මම පහදලා දෙන විත්තිය මාත් එක්ක කතා කරපු වචනයක් හැම කෙනාම දන්නවා.
හරිද? එතකොට ඔය බොරු කරන කට්ටියට අහු වෙන්න එපා. මේ ආත්මරහී කියනවා මෙහෙ කියනවා කියලා. ඔයා උපන් වෙලාව අනුව ඔයාගේ පෙර ජීවිතය බලලා ඔයාගේ මේ ග්‍රහචාරය ගැන ඔයාට දැනගන්න අවශ්‍ය නම් අපේ channel එකත් එක්ක සම්බන්ධ වෙන්න මේ WhatsApp නම්බර එකට මැසේජ් එකක් දාන රුපියල් 500ක පොඩි පඬුරකින් ඔයාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් ඔයාට හොයාගන්න පුළුවන් වෙයි. අද කාලේ රුපියල් 500ක් කියන්නේ අපි කියන්නේ මිනිස්සෙක් දවසකට නෙවෙයි පැයකට තප්පරයකට වියදම් කරන ගාණක්. ඉතින් ඒ වගේ ගාණක් වියදම් කරලා තමන්ගේ ජීවිතය පුරා දුක්ඛම් කටවල ගොඩක් විඳගෙන ඇවිල්ලා මේ ජීවනට යන්න පුළුවන් මාර්ගයක් දැනගන්න පුළුවන් කියන එක අපි කියන්නේ එහෙම දෙයක් දැනගන්නත් ඔයාට පෙර පිනක් ලැබීමක් තියෙන්න ඕනේ. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේකයි ධර්මයේ හැසිරෙන්න කුසල් වඩන්න පුළුවන් තරම්. මොකද මේ ඉදිරියට එන ජීවිත කාලය හැම කෙනාටම බොහෝම අපි කියන්නේ අභියෝගාත්මකයි. රටක් ජාතියක් ආගමකින් තොරව සියලුම දෙනාට මේ එන්නේ අපි කියන්නේ Tamanට මුහුණ දෙන්න වෙන පරීක්ෂණ වලින් සබහාදාමෙන් එන්නා වූ බලපෑම් තුලින් මිනිසා තුලින් ඇති කරගන්න යුද්ධ තුලින් දුක් විඳින කාලයක්. ඒක නිසා ආගම මොකක් වුණත් කමක් නැහැ. ඔයා විතරක් නෙවෙයි ඔයාගේ අසල්වැසියා ගමේ නැති බැරි මිනිස්සයා එක්ක ජීවිතේ ඉස්සරහට ගෙනියන්න. මේ මිනිස්සු ඇතැරලා යන්න එපා නැති බැරි කෙනෙක්ට කන්න බේලක් දෙන්න පුළුවන් තරම්. ඉතින් මේ දේවල් වලින් ඔයාගේ කර්ම ශක්තිය මොන දේ වුණත් උඩ ඉන්න දෙවි හාමුදුරුවෝ හරි මේව දැකලා සතුටු වෙලා ඔයාලට පිහිටට. එහෙනම් තෙරුවන් සරණයි සියලු දෙනාටම සුබ දවසක් වේවා.